සුබ දවසක් වේවා ඔයගොල්ලන්ට. මම මේ අද මේ වීඩියෝ එක අරන් ආවේ මේ මොකද පහුගිය දවසක මට සිද්ධ වුණා මගේ කස්ටමර් කෙනෙක් මට කතා කරලා ඇහුවා එයාට ගලක් මිලදී ගන්න. ඉතින් මේ ගල මිලදී ගන්න එක්කෙනා ඉතින් මගෙන් ඇහුවා ගලේ ප්‍රමාණය කොපමණද කියලා. ගලේ ප්‍රමාණය කොපමණද කියලා අහලා ඊට පස්සේ මම එයාට මිලිමීටර් වලින් අගය ලබා දුන්නා. මිලිමීටර් අගයෙන් ලබා දුන්නාට පස්සේ එයා නැවතත් මගෙන් ඇහුවා යම්කිසි වස්තුවකට නැත්නම් යම්කිසි ඔබ්ජෙක්ට් එකකට ළඟ තියෙන තව ෆොටෝ එකක් ගන්න. එයාට තාම හරියට අයිඩියා එකක් ආවේ නැහැ කියලා ඒ ගලේ ප්‍රමාණය සම්බන්ධව. ඉතින් මම එතනින් එහාට කිව්වා ඔයාලට මිලිමීටර වලින් කිව්වහම ඔබතුමියට තේරුම් ගන්න අමාරුයි නම් එතනින් එහාට මට කියන්න තේරෙන්නේ නැහැ. මොකද අපි වෙනත් මොකක් හරි යම්කිසි වස්තුවකට ළඟ තියෙන ෆොටෝ එකක් ගත්තත් වෙනත් දෙයකට ෆොටෝ එක කිට්ටුවක ෆොටෝ එකට ළඟ තියාගත්තත් මං හිතන්නේ එයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ඒ දේ සිද්ධිය මතක් කරගෙන මම දැන් ඔයාලට අද වීඩියෝ එක ගෙනාවේ මේ කොහොමද මැණික් ගලක සයිස් එක සර්ටිෆිකේට් එකකින් දාලා තියෙනකොට සහ ඒ වගේම පුද්ගලයෙක් පළ කරලා තියෙනකොට පෝස්ට් එකේ සයිස් එක ගැන හරියම අයිඩියා එකක් ලබා ගන්න කියලා. ඉතින් අපි මුලින්ම අපි බලමු මැණික් ගලක සයිස් එක බලා ගන්න විදිය. ඒ කියන්නේ යුනිවර්සල් ස්ටෑන්ඩඩ් එකට බලන විදිය. ඒ කියන්නේ ජෙම් ලැබ් වලින් සර්ටිෆිකේට් දෙනකොට එයාලා මෙන්ෂන් කරලා තියෙන විදිය කොහොමද කියලා. එතකොට මෙන්න මේ ආකාරයට දැන් මෙන්න මේ තියෙන්නේ මේ කෝන්ෆ්ලවර් බ්ලූ ගලක්. මේක ඇවිල්ලා LGL කියන ලැබ් එකෙන් තමයි මේ සර්ටිෆිකේට් එක දීලා තියෙන්නේ. මේ ඩයිමෙන්ෂන් කියන ස්ථානයේදී බලන්න හොඳට බලන්න ඩයිමෙන්ෂන් කියන ස්ථානයේ මිලිමීටර 6.68 6.6 6.74 3.29 මිලිමීටර කියලා දීලා තිනවා. ඒ කියන්නේ මේකේ දිග සහ පළල මිලිමීටර 6.68යි සහ 6.74යි. එතකොට උස මිලිමීටර 3.29. සම්මත වශයෙන් කිව්වොත් මුලින්ම දාන්නේ දිග, ඊට පස්සේ පළල, ඊට පස්සේ අන්තිමට උස. එතකොට මේ තියෙන්නේ රෙක්ටැන්ගියුලර් කුෂන් එකක් ගහපු එකක්. එතකොට මේකේ දිග වෙනවා මිලිමීටර 7.1.5ක්, පළල වෙනවා 4.8යි බිඳුවක්, උස වෙනවා මිලිමීටර 3.68ක්. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් මැණික් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නම් සාමාන්‍ය මේ මිලිමීටර අගයන් වලින් දාපුවාම යාලා ටක් ගාලා ඔලුවට අවබෝධයක් එනවා ගලේ ප්‍රමාණය කොපමණද කියලා. සාමාන්‍යයෙන් ඔයා මැණික් ක්ෂේත්‍රයට අලුත් එක්කෙනෙක් නම් සාමාන්‍යයෙන් දැන් මේ මිලිමීටර අගය ඔයාට තේරුම් ගන්න අපහසු නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් මේ තියෙන මේ වගේ රූලක් ගන්න. රූලක් ගත්තට පස්සේ රූලක් අරගත්තට පස්සේ මේ රූලේ තියෙනවා මේ සෙන්ටිමීටර්. සෙන්ටිමීටර වලින් මේ 10න් පංගුවක් තමයි මිලිමීටර එකක් කියන්නේ. එතකොට මේ මිලිමීටර වලින් කියන්නේ සෙන්ටිමීටරෙන් 10න් පංගුවක් කියන්නේ මිලිමීටර එකක්. එතකොට මේ දීලා තියෙන මිලිමීටර සංඛ්‍යාව ගත්තාම දිග මිලිමීටර 7.5ක්. ඒ කියන්නේ මිලිමීටර මෙතන 1යි 2යි 3යි 4යි 5යි 5යි 6යි 7යි 7 මැද මෙන්න මෙච්චර ප්‍රමාණයක දිගයි. ඒක තමන් දන්න වයිට් පේපර් ෂීට් එක මාක් කරගන්න. ඊට පස්සේ දීලා තියෙනවා පළල මිලිමීටර 4.8ක්. හරියටම මේ 7.5 මැද්දට තියලා අර 4.8 ප්‍රමාණය මේ විදිහට 1යි 2යි 3.4යි 4.8 මෙන්න මේ වගේ පහට පොඩ්ඩක් අඩුවේ මාක් කරලා හරි මැද්දට කරලා තිබ්බහම ගලේ දිගයි පළලයි අපිට හරි මැද්දෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි හරියට මේ තීලා තියෙන ෆොටෝ එකේ හැඩයට ආකෘතිය නිකන් ලාවට ඇඳගත්තොත් අපිට දල අදහසක් එනවා මේ ගලේ ප්‍රමාණය කොපමණද කියලා. ඔන්න ඔයක තමයි කරගන්න තියෙන්නේ සාමාන්‍ය මැණික් ක්ෂේත්‍රයට අලුත් එක්කෙනෙක් නම්. එතකොට මේ විදිහට දිග පළල දීපුවාම සාමාන්‍යයෙන් මෙන්න මේ බර සමගත් එක ගැලපෙනවා සමහරක් වෙලාවට මේ ওই ගොඩාක් සපාය ගල් වල තියෙන මේවා ඩයිමෙන්ෂන්ස්. එතකොට දැන් මෙතන තියෙනවා ඒකට ගලෙන් ගලට සමහරකට බරවල් වෙනස් නම් වෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට බරේ ಜಾති අනුව තමයි සමහරකට අපිට හිතා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට ඒ වගේම කට් එක අනුවත් මේ ගල් වල බර වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ප්‍රමාණය මේ බලා ගන්න ඕන නම් මේ විදිහට සරලව රෆ් අදහසක් අපිට දල වශයෙන් ඇඳගත්තොත් ඔයාලට මේ ප්‍රමාණය අපිට හරියටම නිකන් ආසන්නම වශයෙන් නිගමනයකට එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් ඔයාලගේ වටිනා කාලයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තවත් වීඩියෝ අපි ඉස්සරහට අරගෙන එනවා. මේ මැණික් ව්‍යාපාරයේ තියෙන තවත් දේවල් සම්බන්ධව අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.